අපි හරි අවාසනාවන්තයි කියලා නිතර හිතන එක ඔයාලගේ දියුණුවට කරපු හුනියමක් වගේ එකක්. ඉස්සෙල්ලාම අපිට බෑ කියන අපි අසරණයි කියන එක මට මොකුත් බෑ මට කවුරුත් උදව් කරන්නේ නැහැ කියන හුනියම තමන්ගේ හිතෙන්ම කපා ගන්න. කපාගෙන උත්සාහ කරන්න. වීරිය කරන්න. ඉගෙන ගන්න කාලේ අධ්‍යාපනයට හොඳ තැනක් දෙන්න. මං කොහොම හරි නැගී හිටිනවා කියලා හිතන්න. මට හොඳ චරිතයක් හම්බ වුණා. ඔයාලා අපි කවුරුත් දන්න චරිතයක් තමයි මේ චරිත කිව්වටත් වැඩිය කතා මාලාව හැරි පොටර්. හැරි පොටර් කතා කියවලා ඇති බලලා ඇති. මේකේ පිටිපස්සේ පුදුම කතාවක් තියෙනවා. ඒ හැරි පොටර් කතාව ලිව්වේ ජේ.කේ රෝලින් කියලා කාන්තාවක්. පවුලේ පුදුම විදියට ප්‍රශ්න වලට මුහුණ දීලා හිටපු දුවෙක්. අසරණ පවුලක්. ඊට පස්සේ මෙයාලගේ අල්ලපු ගෙදර ෆැමිලි එකේට කියන්නේ පොටර් කියලා. ඒකෙන් තමයි මේ හැරි පොටර් කතා වස්තුවට නම හැදුනේ. මෙයාට ලියන්න ආසයිතිලා මෙයා පොඩි කතාවක් ලියන්න ගත්තා. මෙයාගේ ඔළුවට ආවා මේ අద్භූත කතාවක්. ඒ අතරේ ගෙදර ප්‍රශ්න ආදරෙන් හිටිය අම්මට අම්මා මැරුණා. අර ලියපු පොත පැත්තක තියලා අම්මා වෙනුවෙන් අඬපු මෑට මානසික ව්‍යාකූලතාවයක් ආවා. ඇවිල්ලා මෙයා මානසික විෂාදයටපත් වුණා. ඊට පස්සේ මෙයා කොහොම හරි බෙහෙත් අරගෙන මේකට විසඳුමක් විදිහට මෙයා ගුරුවරුත් ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට පුහුණු වුණා. ඒ පුහුණු වෙන ගමන් අර පොත ආයෙ ලිව්වා. ආයෙ පොත ලියන අතරේ මොකද වුනේ? මෙයා පොතේ එක කොටසක් ලියලා ඉවර වෙලා මේක මුද්‍රණය කරන්න මුද්‍රණ කන්තෝරු වලට ගියා. යන මුද්‍රණ කන්තෝරු වලින් ওই වගේ පොත් කවුරුත් කියවන්නේ ඕව කියවන්නේ කියලා කිසිම පොත් කන්තෝරුවකින් බාරගත්තේ නැහැ ප්‍රකාශයටපත් කරන්න. මේ කෙල්ල අසරණ වුණා. ඒ අතරතුර කොල්ලෙක් කියනලු වෙලා මෙයාව විවාහ කරගත්තා. විවාහය අපායක් වුණා. බඩට ආපු පළවෙනි දරුවා බඩේදීම මැරුණා. මෙයාගේ ජීවිතේ තියෙන්නේ දුවේ සාර්ථකත්වයක්ද මේ පේන්නේ අසාර්ථකත්වයක්ද? අසාර්ථකත්වයක්. පුංචි කෙල්ලෙක් දෙවෙනි පාර ඉපදුණා. ඒ සිඟිති දියණිය ඔඩොක්කුවේ නලවන කාලේ ගෙදර මිනිස්සයා මෙයත් එක්ක ඉන්න බෑ කියලා මෙයාව දාලා ගියා. මෙයා දාලා ගියාට පස්සේ දරුවා ඉල්ලලා නඩු කිව්වා. ආයෙත් මෙයාට විෂාදිය හැදුණා. උසාවියේ ගිහිල්ලා ඔහේ බලාගත්වත් බලාගෙන හිටියා. කොහොම හරි නඩු තීන්දුවෙන් අර පුංචි දියණිය මේ අම්මට ලැබුණා. පුංචි දරුවා ඔඩොක්කුවේ තියාගෙන ආයෙත් අර ලියපු පොත අරගෙන කන්තෝරු 12කට ගිහිල්ලා තියෙනවා. කන්තෝරු 12ෙන්ම ප්‍රතික්ෂේප වුණා. ආයෙත් විෂාදිය හැදුණා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? අවසානයේ එක සමාගමකට ගියා. සමාගමකට ගිහිල්ලා කිව්වානේ මට මේ පොත මුද්‍රණය කරලා දෙන්න. ඔයාලගෙන් ප්‍රකාශයටපත් කරන්න. එතකොට එයා කිව්වා මෙහෙමයි. ওই පොත් හරියන්නේ නැහැ. ඔයා එහෙනම් පොඩ්ඩක් කියවන්නකෝ කිව්වා. මෙයා හැරි පොටර් කතාවේ මුල් පරිච්ඡේදය කියවන්න ගත්තා. එතකොට මේ ප්‍රකාශකගේ දුව එදා ඔෆිස් එකට ඇවිල්ලා හිටියා. එයා චූටි දුවෙක්. අර මේ රෝලින් කියන කතාව නතර කරන්න දෙන්නේ නැතුන් අර චූටි දුව ළඟ ඉඳලා කිව්වා ඇන්ටි ආයි ඉතුරු ටිකක් කියවන්න. ඉතුරු ටිකක් කියවන්න කියලා. එතකොට තමන්ගේ දුවගේ උනන්දුව වැඩි නිසා මේ ප්‍රකාශකයා කිව්වා හරි මම ඔක මුද්‍රණය කරන්න බලන්නම්කෝ කියලා. මෙයා පොත දීලා පිටපත එළියට ආවා කියන්නේ මට ඊළඟට මම මොකද්ද දැන් මං කරන්නේ කියලා. මෙයාට ස්වර නැහැ පොත නිකුත් කරයි කියලා.
ඔයා කියන්නේ දුවේ පුතේ පොත මුද්‍රණය වුණා. ඒ පොත් මුද්‍රණය වෙලා තියෙනවා මිලියන 500ක්. මිලියන 500ක පොත් ඇමරිකානු ඩොලර් මිලියන 400ක් ආදායමක් ලැබුණා. එයාට පළවෙනි මුද්‍රණයෙන්ම ඇමරිකානු ඩොලර් මිලියන 20ක ධනවත්කමක් ලැබුණා. ඊට පස්සේ හැරි පොටර් චිත්‍රපටිය හැදුවා. ඒ චිත්‍රපටයේ මෙයාගේ භාගය ඇමරිකානු ඩොලර් මිලියන 400 ගණක් දීලා තියෙනවා. මෙයාගේ පොත භාෂා 73කට පරිවර්තනය වුණා. මෙයා ඒ රටේ හිටපු ධනවතියක් බවට පත් වුණා. කොහොමද ජීවිතයේ අසාර්ථකත්වය හැම තැනකම ප්‍රතික්ෂේප වෙවි යද්දී ඈ යමක් කළා. ලෝකෙට සාප කරන්නේ නැතුව යමක් කළා. මානසික විසාදයෙන් ඉන්නකොට එයාට තරහ කී දෙනෙක් ඔයා මේකේ පිස්සියේ කියලා කී දෙනෙක් කියන්නේ නැතිද? ඒ පිස්සු කියපු ලෝකෙම තමන්ගේ පාළඟ වැඳ වැටෙන තැනට ඈ යමක් කළා පෑනේ. ඒ නිසා ඔයාලව ප්‍රතික්ෂේප කරන සමාජයේ, ඔයාලා දකින්නට අහක බලාගෙන යන සමාජයේ, ඔයාලා තනි කරන සමාජයේ ඔයාලා ළඟ වැඳ වැටෙනකල් දුවේ උත්සාහ කරන්න. පුතේ උත්සාහ කරන්න. ඒකට පළවෙනි අභ්‍යාසය තමයි අධ්‍යාපනය හොඳින් කරන එක. කන ගුටියෙන් නැගිටින්න. වැටෙන මේ වලෙන් නැගිටින්න. තමන් මොහොන දෙන ප්‍රශ්නේම අභියෝගයක් කරගන්න. මං කොහොම හරි ගොඩ යනවා කියලා. අතාරින්න එපා. සියදිවි නසා ගන්න එපා. අපි මැරිලා වැටෙනකල් ජීවත් වෙමු බලෙන් මැරෙන්නේ නැතුව.